බඩු තියෙනවා මේ කොහොමද කාලා බලලා ඔයාලත් එක්ක රස කියන්න. හලෝ ගයිස්, ඉතින් කොහොමද ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. මේ දවස්වල අර එලිෆන්ට් හවුස් ළගේ වෛරල් වෙන අයිස්ක්‍රීම් එකක් නෙමෙයි දෙක තුනක් යනවා. පැණි කුරුම්බා, එතකොට තුල් හකුරු ඔහොම සීන් ටිකක්. හරි. ඊට පස්සේ මම හොයලා බලනකොට මේ ගොඩක් අය දාලා තිබ්බා පැණි කුරුම්බ එකට වඩා يعني ලේටස්ට් එක පැණි කුරුම්බ මම හිතන්නේ. මේ ළඟදිම ආපු එක කට්ටිය කමෙන්ට්ස් දාලා තිබ්බා ඊට වඩා අර කිතුල් හකුරු එක පට්ට ඒක සුපිරි එහෙම සීන් එක. එහෙම තියමු කැමරා එක. පේනවනේ. හරි ඕකේ. අපි මාර සීන් එක කියන්නේ මේකේ මේ ඔක්කොම නෑ. මොකද මම මේ කීයේ ගෙනාවේ. හරි. ඊට පස්සේ අපේ ගෙදර අපේ මල්ලි ඉන්නවා. උන්කට ෂොට් එක දීලා ගහම හරි. ඒකලා දැන් ටිකයි තියෙන්නේ. අපි කාලා බලමු කොහොමද කියලා. ඔය කියනා වගේ ආතල් එකක් තියනවද මේකේ සුපිරිද කියලා. මෙහෙම තමයි තියෙන්නේ ඇතුලේ මේ. අපේනවත් දන්නේ නැහැ. ලොකු වෙනසකුත් නැහැ අර වගේ. බලන්න කාලා බලමු කියලා. එහෙම ලොකු ආතල් එකක් නැහැ හරි. ඒ කියන්නේ හොඳයි. උතුම් හොඳයි රසයි. මම හිතුවාගේ වාව් කියලා රියැක්ට් කරන්න සුපිරි ආතල් එකක් නෑ. අපි අර කාලා තියන්නේ මොනවාද? මැජික් එකේ එහෙම තියෙන්නේ මැජික් එලිෆන්ට් හවුස් තියෙනවා මං හිතන්නේ. පැණි කජු එකක් තියෙන්නේ. පොඩි කප් එක. අන්න ඒකේ තියෙන රස වගේම තමයි. හරි ඒකේ අර පැණි කජු එකේ කජු අයින් කරලා පැණි වැල්ලා ගන්න අපි. අන්න ඒ සීන් එක තියෙන්නේ ඒ වගේම ඉන්නක් තමයි තියෙන්නේ. ඒනට මේ රසය ඇත්තටම හොඳයි. අරවත් එක්ක කම්පෙයාර් කරලා කට්ටිය කියලා තිබ්බා අර පැණි කුරුම්බ එකට වඩා මේක පට්ට කියලා. මම පැණි කුරුම්බ එක තාම කෑවේ නැහැ. ඒකත් අනිවාර්යෙන් අපි කමු කාලා බලමු කොහොමද ඒක කියලා. ඒනට මේකත් අවුල නැහැ මේක රසයි. කිතුල් පැණි රස නේවා. කිතුල් පැණි දාලා වැනිලා අයිස්ක්‍රීම් එක කෑවගේ අදලා තමයි තියෙන්නේ. හොඳයි මේක රුපියල් 700ක් දොවේද මං හිතන්නේ. රුපියල් 700ට වගේ නම් ෂේප් මිලිලීටර් 900යි. යකෝ තව 100ක් වැඩි කරලා මේක ලීටරයක් කරා නම් මෙහෙන ගන්නවද? ඔයන්නේ අපි 700ට ෂේප් රසය හොඳයි. බලමු ඉතින් අනිත් එකක් කාලා කොහොමද යාතල්ලේ කියලා. ඒක තමයි මං හිතන්නේ ළඟදිම ආවේ පැණි කුරුම්බ එක. ඒකත් කාලා බලමු. කාපු කට්ටිය මේ කමෙන්ට් එකක් කියව දාගෙන යන්න.